දවස් උදගේ ආරච්චි මම අද ඕගොල්ලන්ට හඳුන්වලා දෙන්න යන්නේ මේ හීන් අරත්ත ශාකය ගැන. මේ හීන් අරත්ත ශාකය ඉතාම ගුණදායක ඖෂධයක්. මේකේ මේ අල ගන්නවා මේ සර්ප විසට මෙයා තම්බලා බොන්න දෙනවා. එතකොට විස ඇඟේ විස හෘදයේ තියෙන විස හැම ශරීරයේ තියෙන සෑම විසක්ම නැති වෙනවා. මේක මේ තම්බලා බිව්වම ඒ වගේම වේල්ලා කසාය කළත් බොනවා. මේක ඉතාම මේ ගුණදායකයි. මේක මේ වාත අමාරු වලට, සෙම් අමාරු වලට සෑම දෙයකටම ගන්නවා. මේවා මේ ඉඟුරු වගේ පඳුරු දදා එන හොඳ ශාකයක්. මේ සෙම් අමාරු වලටත් ඉතාම ගුණදායකයි. මේ කිරි උණු කරනකොට කිරි වලට පවා ඉස්සර දැම්මා. මේ කලාඳුරු වල අරත්තාල පොඩියට කපලා ඉඟුරු කෑල්ලක් අර මේ එලකිරි මොන කොටක් දානවා. මොකද එලකිරි වලින් තෙම හැදෙන්නේ නැතුව යනවා ඒව දැම්මහම. එතකොට මේ කැස්ස ආදී සෙම් රෝග සියල්ලටම මේ ඉතාම ගුණදායකයි. මේවා ලංකාවේ සෑම තැනකම වගේ වැවෙනවා. දැන් නම් වඳ වීගෙන යන ශාකයක්. ඉතාම මේකේ මේ මල ඉතාම හරි ලස්සනයි. ඒ මල් පවා මේ කොළ පොඩි වුණාම සුවඳ ගහනවා. මේ ඉඟුරු වගේ සුවඳක් ගහනවා. මේ සත්තුන්ට කරන වෙදකම් වලටත් මේක ගන්නවා. බොහොම මේ දැන් නම් හොයාගන්න හුඟක් අමාරුයි. ඉතර හැම වත්තකම වගේ තිබුණා. මේ ශාකය ගැන විස්තර මේ දැනට ඇති කියලා හිතනවා. ඔබ සැමට තෙරුවන් සරණයි කියලා මම නවතිනවා.